Hey yo, what's up homies? It's me Gloomy from G Zone. ඉතින් මචං අදත් ගෙනල්ලා තියෙන්නේ Evolution of Artist episode එකක් එක්ක. ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අද ගෙනල්ලා තියෙන්නේ මචං ඇත්තරම ඔයගොල්ලෝ දන්න producer කෙනෙක්, singer කෙනෙක්. ඇත්තරම මෙයා rapper කෙනෙක් නෙමෙයි. අපි යන් වීඩියෝ එකට මෙයා කවුද කියලා බලන්න. Right, let's go. Right. මෙයාව දන්නවා මචං ඔයගොල්ලෝ. මෙයා තමයි දිලු බීට්ස් කියන්නේ. ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන දිලු බීට්ස් කියන තමයි අද Evolution of Artist episode එකකින් අපි කතා කරන්නේ. දිලු මුලින්ම music පටන් ගන්නේ 2018 වගේ කාලේ. එයාගේ මුල්ම සින්දුව විදියට යන්නේ මචං මිතුවා hip hop cover එකක්. ඒක දිනුවා එක තමයි featuring කරලා තියෙන්නේ. දිනුවා මතක් කරන්න ඕනේ. දිනුවා තමයි මචං දිලුව මුලින්ම උදව් කරේ උඩට එන්න. දිනුවා මාර විදියට සප් එකක් දුන්නා. දිනුවට එකෙන්ම respect. මෙයාව ඒ තැනින් උඩට ගන්න සපෝට් එක දුන්නට එකෙන්ම ඔයාට ඒ රෙස්පෙක්ට් එක යන්න ඕනේ මචං. එතකොට අපි බලමු මචං මුලින්ම දාපු සින්දුව. එතකොට මේක තමයි දිලු මුලින්ම මේ ඉන්ඩස්ට්‍රි එකට දාපු ට්‍රැක් එක මිතුවා හිප් හොප් කවර් කියලා. මේක YouTube නෑ මචං. මේක මේ කොපිරයිට් ඉෂුව එකක් නිසා අයින් කරලා තියෙන YouTube එකේ. මට පොඩි ක්ලිප් එකක් හම්බුණා දිනුවත් එක්ක ෆීචරින් කරන මේ දිලු සින් කරන කැලලුකුයි දිනුවාගේ රැප් එකයි. අපි අහලා බලමු ඒක. जो है कही जो है वो बात क्या है बता හිතහීන පාවෙන මං ඈතට දුර කියට දැනුනේ දුක දැසට මන්දර කඩ වැට විතනි උන රැකට හින හෙන ඉඩ දෙන ඉරබට තරුවට දැක්කම මතක් වෙන්නේ කෙලවීන මේ තියෙන එකේ cover art එක මිතුවා hip hop cover. මේ ඉන්නේ දිනුවයි දිලුයි තමයි මේ ඉන්නේ. mix and mastering කරලා තින්නේ දිලු. එතකොට 2020 තමයි මේ track එක කරලා තින්නේ. එතකොට මචං මාතර දික්වැල්ල තමයි දිලුගේ ගම. ඔයගොල්ලෝ කවුරුත් දන්න ශාන් පුතා තමයි දිලුව කොළඹට ගෙන්න ගන්නේ 2020-21 කාලේ වගේ. දිනුවට පස්සේ ශාන් පුතා තමයි ගොඩක්ම දිලුවට මේ තැනට එන්න ලොකු සප් එකක් දුන්නේ. අයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ ශාන් අයියා. මේ කොළඹට ආවට පස්සේ පියත් රාජපක්ෂගේ දවසක් ඒවි සින්දුවට කරපු cover එකක් තමයි මේක. අපි ඒකත් පොඩ්ඩක් අහමු. සෙවනල්ලත් මගර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ ඉටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ හින්දා මං යුපෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං බිඳිමි හැඟුමන් මාද නිවාලනා දවසක් ඒවි මචන් දිලුගේ වොයිස් එක භාවනාවක් වගේ. ඒක මම කියන්න ඕනේ නෑ. ඒක ඕගොල්ලෝ ඔක්කොම දන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ව එක තැනකට තනි කරන්න පුළුවන් වොයිස් එකක් තියෙන්නේ. සුපිරිම වොයිස් එකක් තියෙන්නේ. ඊට පස්සේ මචන් එයා මියුසික් ප්‍රොඩියුස් කරලා ගොඩක්ම හයිප් වුණ ට්‍රැක් එක එයා ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට එයා හයිප් වුණ ට්‍රැක් එකක් විදිහට යන්නේ දිලෝගේ අන්ධකාරය මන් ට්‍රැක් එක. ඒක ගොඩක්ම වයිරල් වෙලා තිබ්බා. ඒක ඉන්දියා පැත්තට ගිහිල්ලා ගොඩක් වයිරල් වෙලා තිබ්බා. මං හිතන්නේ මේක දැනටත් මචං බිලියන 45ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ලොකුම දිලුගේ achievement එකක්. ප්‍රොඩියුසින් පැත්තෙන් ගොඩක්ම හයිප් වෙන්න පටන් ගත්ත ට්‍රැක් එකක්. ඒකෙන් චූටි කැල්ලක් අහමු. produced by Dilu Beats. අන්ධකාරෙමා ගෙවෙ කාලෙද හිතින් තැවෙයිමා තාමත් පාරෙමා ඉතින් ආලෙද පස්සේ තබමා මයන්නන් කවුරු නැති ඩිලෝ මතක් කරන්න ඕනේ. ඩිලොත් මචං යකා ට්‍රූ එකේ දැනට ඉන්නේ. සුපිරිම රැපර් කෙනෙක්. අපි එයා ගැනත් ඉස්සරහට එපිසෝඩ් එකක් ගේමු. සුපිරිම බුලට් එකක් රැප් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න. පට්ට වැඩ ටිකක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ එයා ගැන අහලා නැති ට්‍රැක්ස් ටිකක් තියෙනවා. මම ඒවා ටිකක් ගේන්නම් ඉස්සරහට වීඩියෝ එකකින්. ඊට පස්සේ ඔයගොල්ලෝ කවුරුත් දන්න මෙයාගේ හයිප් වුණම ට්‍රැක් එක දිලුගේ නුඹහා ට්‍රැක් එක. මේක තමයි ලංකාවේ ගොඩක් මිනිස්සු දිලුගේ රූපේ දකින්න නැතුව ආස කරපු සින්දුව. ඇත්තම කතාව. දිලු කවුද කියලා ඒ කියන්නේ එයාව දකින්න නැතුව මේ සින්දුවට මාර විදියට ආස කරපු මිනිස්සු එකක් ඉන්නවා. දැන්ට මිලියන 39ක් ගිහිල්ලා තියෙනවා සින්දුවට. අපි ඒකනොත් කැලලක් අහමු. මගේ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවති නුඹ මගේ ළඟ උන්නටි සෙනෙහස දුන්නටි අද වගේ මතකති නුඹ හාමුගේ මේ සින්දුව නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට දිලුගේ වොයිස් එක මාරම භාවනාවක්. අනිත් එක මාර හම්බල් මිනිස්සෙක්. ඒ කාලේ මම දැක්ක දිලුම තමයි අදටත් ඉන්නේ. අදටත් වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඒ මිනිස්සයා ඒ විදියටම ඉන්නවා. කිසිම ලොකුකමක් නැහැ. කොච්චර පීක් වුණත් කොච්චර හොඳ ලෙවල් එකක හිටියත් ඒ මිනිස්සයාගේ ලොකුකමක් නැහැ. අදටත් කතා කරොත් දැක්ක තැන අයියේ කියලා කතා කරනවා. ඒ තරම් හොඳ මිනිස්සෙක්. ඒ හම්බල් ගතියට එකෙන්ම රෙස්පෙක්ට් දිලු. right දිලු අන්තිමට දාපු ට්‍රැක් එකත් අපි ආමු. දිලු අන්තිමට දාලා තියෙන්නේ
තියෙන්නේ හිරු හැංගුණාවේ වලාවේ කියන ට්‍රැක් එක. මේකත් ගොඩක්ම මම දැක්ක ට්‍රෙන්ඩ් වෙනවා මාර විදියට. එයා සින්දුවක් දැම්මොත් දැන් ට්‍රෙන්ඩ් වෙන ගන්නට එයා හයිප් වෙලා තියෙනවා. එයාගේ එවලූෂන් එක ඒ විදියට ඇවිල්ලා තියෙනවා. මාර සතුටක් තියෙන්නේ. එයා හිටපු තැනත් එක්ක දැන් බලද්දි මාරම සතුටක් තියෙන්නේ. රයිට් අපි ඒ ට්‍රැක් එක අහමු. හිරු හැංගුණාවේ වලාවේ නුඹේ රුවනේ කියා මේ වාලුකාවේ හඬාවී වලාකුල්ලෙනියා පෙන්වර්ෂවේ තෙමාවී. එතකොට මේ තියෙන මචන් දිලූගේ වෙබ්සයිට් එක. එතකොට මේ එයා කරපු ට්‍රැක්ස් මෙතන දාලා තියෙනවා. about දිලු එයාගේ ජර්නි එක ගැන මෙතන විස්තර දාලා තියෙනවා. awards achievements. එතකොට එයාව contact කරගන්න managers ලාගේ විස්තර දාලා තියෙනවා. මම මේකේ link එකත් යට description එකේ දාන්නම්. එයාගේ channel එක subscribe කරන්න. එයාව subscribe කරන්න. එයාගේ music වලට support එකක් දෙන්න. එකෙන්ම respect කරනවා දිලුව ගාන්ට ගේන්න අද ඒගොල්ලෝ එයාට උදව් වුණ කට්ටියට දිනුවා ශාන් අයියා. එතකොට ඒ කට්ටියම මාර support එකක් එයාට දුන්නා. අද දිලු මේ තැනට එන්න ඒ කට්ටිය ආදරෙන් මතක් කරන්න ඕනේ. ශාන් අයියාගේ ගොඩක් peak tracks ගොඩක්ම මෙයා ප්‍රොඩියුස් කරලා තියෙනවා. දිලු ප්‍රොඩියුස් කරලා තියෙනවා. එයා තනියම එයාගේ ගමන යන සීන් එකක් නැහැ. එයා හැමෝටම උදව් කරගෙන එයා ගාව ඉන්න හැමෝටම උදව් කරගෙන තමයි අද ඒ ගමන යන්නේ. ඒකයි එයාගේ ගමන සාර්ථක. එකෙන්ම මල්ලි ඔයා දිගටම වැඩ කරන්න. ඔයා සුපිරි. ඔයාට ලොකු ගමනක් තියෙනවා. දිගටම මියුසික් කරන්න. ඔයාගේ මියුසික් මාර ලස්සනයි. අහන් ඉන්න ආසයි. මාර වයිබ් එකක් ඒක. එලකිරි අදත් ඔයගොල්ලෝ බැලුවේ දිලුගේ එවලූෂන් එක කොහොමද උනේ කියලා. ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඉස්සරහට මේ වගේ එපිසෝඩ් මම ගේනවා. හැමෝටම ආදරේ. මාව follow කරන්න TikTok Facebook එකෙන් right එලකිරි අපි ආයි දවසක සෙට් වෙමු. ජය